ඉස්කෝලේ යන්නේ නැහැ. නංගි මල්ලි ඉස්කෝලේ යනවනේ. මම ගියොත් ඒගොල්ලන්ට යන්න වෙන්නේ. හැමෝටම ඉස්කෝලේ යන්න අමාරුයි. මම මේ පොත් විකුණන්නේ එයාලට පොත් ගන්නත් එක්ක තමයි. මේ රුසිරු අපේම පුංචි දරුවෙක්. මේ මොහොතේ රුසිරු සිටිය යුත්තේ පාසලේවත් මේ පුංචි වීරයා තමන්ගෙම බාල සහෝදරයන්ගේ පාසැල් ගමන වෙනුවෙන් තමානාගතය කටුගා අවසන්. රුසිරුමෙන් ආර්ථික අමාරුකම් නිසා වසරකට දරුවන් 22,000කගේ පාසැල් ගමන අතර මග නවත්වනවා. මෙවන් වූ අපේම දරුවන් නැවතත් පාසැල් යවන්නට ඇට්ලස් සිප්සවේ නත්තල් පොරොන්දුව වැඩසටහන ඔස්සේ පාසැල් ළමුන් වෙනුවෙන් පාසැල් පොත්පත් පිරිනමන්නට ඇට්ලස් සමාගම තීරණය කළා. ඒ තනිවම නෙවෙයි අධ්‍යාපනයේ වටිනාකම හොඳින් දන්නා අනුන් වෙනුවෙන් හිත උණු වෙන අපේ රටේ සැබෑ මිනිසුන්ගේ පරිත්‍යාගශීලී බවත් එක්කමයි. අපේ ඉල්ලීමට සංවේදී වුණු බොහෝ දෙනා මේ දරුවන් වෙනුවෙන් අපේ එකතු කිරීමේ මධ්‍යස්ථානවලට පොත් පරිත්‍යාග කළා. ඔබේ ඒ හැම පොතකටම තවත් පොතක් ඇට්ලස් වෙතින් ලබා දෙන නත්තල් පොරොන්දුව අපි ඉහලින්ම ඉටු කළේ මෙන්න මෙහෙමයි. දහස් ගණනින් එක්වුණු ඔබේ පොත් සමග අපේ ඇට්ලස් පොත් මේ විදිහට ඇසුරුම් වෙන්නේ පුංචි දරුවන් වෙත බෙදා දෙන්නයි. මේ පොත්පත් අරන් අපි අපේ පුංචි දූපුතුන් බලන්න ලංකාව පුරා පිහිටි දුෂ්කර පාසල්වලට ගියා. අපි එන බව ආරංචි වෙච්ච බලාපොරොත්තු දැල්වුණු ආදරණීය ඇස් මග බලාගෙන හිටියා. ඔබ අපිත් එක්ක එකතු වෙලා සිදු කළේ පුංචි වැඩක් නෙවෙයි. ඉගෙනීම නතර කරන්නට ගිය අපේම දූදරුවන් දසදහසක්කට නැවතත් පාසල් යන සිහිනය සැබෑ කරවන ජාතික මෙහෙවරකට දායක වීමයි. මට හරිම සතුටුයි. ගොඩක් ස්තුතියි මේක දුන්නට. ඊළඟ අවුරුද්දෙත් අපිව බලන්න පොත් අරගෙන එන්න. ඉතින් අපි ආයෙත් පාසල වෙත යන මේ දරුවන්ට ආදරයෙන් සුබ පතන ගමන් ඔබේ දායකත්වයට හදපත්ලෙන්ම ස්තුතියි. අපිට පොත් දුන්න ඔක්කොටම